WW තුළ තම වෘත්තිය ලබා ගැනීමට තිරිව සහ අත්‍යවශ්‍යම තිබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් තම විශ්‍රාම දිනයට මාසයක් වැනි කෙටි කාලයක් තිබියදී ජෝන් සීනා පසුගිය WW රෝ එක තුලදී ලබාගත්තා. ඉතින් මේ වෙද්දි බොහෝ දෙනෙක් ඒ ගැන දන්නවා. ඒ තමයි ජෝන් සීනා එදින ඉන්ටර්කන්ටිනෙන්ටල් ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා. ඒ සමගම ජෝන් සීනා WW තුළ ග්‍රෑන්ඩ් ස්ලෑම් චැම්පියන් කෙනෙක් බවට එදිනපත් වුණා. ඉතින් මොකද්ද මේ ග්‍රෑන්ඩ් ස්ලෑම් චැම්පියන් කියලා කියන්නේ? මෙහෙම කියන්න පුළුවන් WW තුළ මොන වගේ අයටද? ඉතින් ඒ විස්තර සහ ජෝන් සීනා සම්බන්ධව Survivor Series War Games වල මොන වගේ දෙයක් වේද යන්න සහ පසුගිය රෝ එකේ තිබූ විශේෂත්වය යන මේ සියලුම දේවල් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. එහෙමනම් අපි ආරම්භ කරමු අද වීඩියෝ. පසුගිය රෝ ෂෝ එක පැවැත්වුණේ ජෝන් සීනා උපත ලැබූ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ විශාලතම නගරය වන බොස්ටන් වල. ඒ WW රෝ එකක් මගින් ජෝන් සීනා බොස්ටන් වල තම රසිකින් ඉදිරියේ පෙනී සිටි අවසාන අවස්ථාවද ඒ වෙනවා. එදින රෝ එක Triple H විසින් ආරම්භ කළ අතර එහිදී Triple H ඉතාමත් අපූරු කතාවක් පැවැත්වුවා. Triple H එහිදී කතා කළේ ජෝන් සීනා ගැන. ඒ ඔහුගේ මෙම ව්‍යාපාරයට වෙන සේවය, ඔහුගේ තිබෙන වටිනාකම සහ ඔහුගේ ඒ තිබෙන අපූරු හැකියාව නගය කිරීමක් සිදුකොට සියලුම කාලයේ සිටින එකම විශිෂ්ටතමයා යනුවෙන් ඔහු එදින රෝ එකට Triple H විසින් පිළිගත්තා. එම ඇරයුමත් සමග ජෝන් සීනා පැමිණ තම රසිකයින් ඉදිරියේ කතා කිරීමට පටන් ගත්තා. එහිදී ජෝන් සීනා පැවසි ඔහුගේ විශ්‍රාම තරගයේදී කවුරුන් හට මුහුණ දෙනවාද යන්න පිළිබඳ බොහෝ දෙනෙක් ඔහුගෙන් අසන බවයි. ඒ වගේම අද රාත්‍රියේ ඉතාමත් අපූරු රාත්‍රියක් වන බවත්, ඔහුගේ අවසන් ප්‍රතිවාදියා තෝරා ගැනීම සඳහා The Last Time Is Now තරඟාවලිය පැවැත්වෙන බවද ජෝන් සීනා එහිදී මතක් කළා. දෙසැම්බර් මාස 13 වෙනිදා Saturday Night Main Event වලදී ඔහුගේ අවසාන තරඟය තිබෙන බවත්, එදින එක් පරිච්ඡේදයක් අවසන් වෙනවා වගේම ඉදිරි ගමන සකස් කිරීමක් සිදුවන බවද ඔහු පැවසුවා. එලෙස පවසා ජෝන් සීනා පැවසුවේ දෙසැම්බර් මාස 13 වෙනිදා Saturday Night Main Event තුලදී ප්‍රධාන ලයිස්තුවේ සිටින සුපිරිතරු කිහිප දෙනෙකු වගේම NXT ලයිස්තුවේ සිටින සුපිරිතරු කිහිප දෙනෙකුත් එදින එයට සහභාගී වන බවයි. ඉතින් ජෝන් සීනාගේ මේ කතාවේ විශේෂත්වයක් තිබෙනවා. ඉතින් එය තමයි ඔහු කලින් පැවසූ පරිදි එක් පරිච්ඡේදයක් අවසන් වෙද්දී ඉදිරි ගමන ආරම්භ වෙනවා. ඉතින් මේ එදින සහභාගී වන NXT ලයිස්තුවේ සිටින අයට විශේෂ තැනක් හිමි වෙයි කියලා අපිට මෙතනදී හිතන්න පුළුවන්. නිසකවම මේ වෙද්දී WW විසින් අවධානය යොමු වුණු තරඟකරුවන් තමයි එදින සහභාගී වෙන්නේ. ඒ අය ඉදිරියේදී ප්‍රධාන ලයිස්තුවට පවා ඇතුළත් වෙයි. ඉතින් අපි බලමු ඒ අය කවුරුන් වෙයිද කියලා. ඊට අමතරව ජෝන් සීනා එදින රෝ එක පැවැත්වුණු බොස්ටන් වල පිහිටි TD Garden එක ගැනත් කතා කළා. ඔහු එහි සිටීම ගැන ගොඩක් සතුටු වෙන බවත්, එහි පැමිණ සිටින ඔහු වෙනුවෙන් සහයෝගය දක්වන රසිකයන්ට ඔහු ස්තුති කළා. ඉතින් ජෝන් සීනාගේ මේ කතාව ඉදිරියට කරගෙන යද්දී ඔහුගේ කතාවට බාධා කරමින් ඩොමිනික් මිස්ටීරියෝ එම ස්ථානයට පැමිණ Triple H ගෙන් අහන දේ තමයි පසුගිය සතියේ සිදුවීමට ඔබ කුමක්ද කරන්න කියලා. ඩොමිනික් මිස්ටීරියෝ එතනදී අදහස් කළේ රේ මිස්ටීරියෝ එහෙමත් නැත්නම් ඩොමිනික්ගේ පියා ඔහුට සිදු කළ පහර දීම සම්බන්ධවයි. එම අවස්ථාවේදී ජෝන් සීනා කතා කිරීමට උත්සාහ කරනවා. එවිට ඩොමිනික් මිස්ටීරියෝ ජෝන් සීනාට පැවසුවේ ඔහුගේ වැඩ කටයුතු හසුරවාගෙන යාමට ඉඩ දිය යුතු බවයි. එහෙම නැතිවුණු ජෝන් සීනාව බිම දමන බව ඩොමිනික් එතනදී ප්‍රකාශ කළා. එයට පිළිතුරු ලෙස ජෝන් සීනා ඩොමිනික්ට පැවසුවේ ඔයා ඉන්න තැන ඔයාට අමතක වුණා. ඔයා කාටද කතා කරන්න කියලා ඔයාට අමතක වුණා. මම ජෝන් සීනා මේ බොස්ටන්. ඔබේ වචන ප්‍රවේශමෙන් භාවිතා කරන්න. අද රෑ ඔයාට අවස්ථාවක් නැහැ. ඔයා මාත් එක්ක රණ්ඩුවට නම් පැටලෙන්නේ. මම ඔයාට පොරොන්දු වෙනවා. අද රෑ ඔයා පරාජය වෙනවා. මොකද වැරදි තැනක, වැරදි වෙලාවක, වැරදි මිනිහෙක් එක්ක. එලෙස ජෝන් සීනා ඩොමිනික්ට අනුතුරු අඟවන අතර ඉන්පසුව ඩොමිනික් පැවසුවේ ඔහු තවමත් ඔහුගේ උපරිමයට පැමිණ නොමැති වුණා. ජෝන් සීනාගේ හොඳම කාලයටත් වඩා ඔහු දැන් හොඳ බවයි. ඒ වගේම ඔහුට ඕනෑම තැනක, ඕනෑම වෙලාවක, ඕනෑම යුගයක ජෝන් සීනාගේ පස්සට පහර දිය හැකි බව ඩොමිනික් ජෝන් සීනාට ප්‍රකාශ කළා. ඉතින් දෙන්නගේ මේ සංවාදය අහගෙන හිටපු Triple H ඩොමිනික්ගෙන් අහන මොකක්ද අර ඔයා කිව්වේ ඕනෑම තැනක, ඕනෑම වේලාවක, ඕනෑම යුගයක්. Triple H එලෙස පවසා ඔවුන් සිටි ඒ අවස්ථාව සැලකිල්ලටගෙන Triple H වැඩිදුරටත් පැවසුවේ ඔහු හොඳ යුගයක් වගේ, හොඳ තැනක් වගේ, හරිම අපූර්ව වේලාවක්. ඩොමිනික්, ඔබ අද ඔබේ ඉන්ටර්කන්ටිනෙන්ටල් ශූරතාවයේ ජෝන් සීනා ඉදිරියේ ආරක්ෂා කරගත යුතුයි. මෙතනම මේ දැම්ම Triple H එලෙස පවසා ඉක්මනින්ම විනිසුරුවරයෙක්වත් පිටියට කැඳවා ජෝන් සීනා සහ ඩොමිනික් මිස්ටීරියෝට ඉන්ටර්කන්ටිනෙන්ටල් ශූරතාව වෙනුවෙන් තරඟ කිරීමට අවස්ථාව සලසා දෙනවා. ඉතින් තරඟය ගැන කතා කළොත් මේක සැලකිය යුතු මට්ටමට හොඳ තරඟයක් කියලා අපිට හිතන්න පුළුවන්. දෙදෙනාම තරඟයට සාධාරණයක් සිදු කළා. ඉතින් අවසානයේ WW රසිකින් වසර ගණනාවක් ජෝන් සීනාගෙන් දකින්න සිහින දැකපු ජයග්‍රහණයක් එදින සැබෑවට පත් වුණා. ඒ තමයි ජෝන් සීනා ඩොමිනික් මිස්ටීරියෝ පරදවා ප්‍රථම වරට ඉන්ටර්කන්ටිනෙන්ටල් ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා. ඉතින් ඇත්තටම මේ WW ඉතිහාසයේ වගේම ජෝන් සීනාගේ WW වෘත්තීය සුවිශේෂී අවස්ථාවක්. මොකද ජෝන් සීනා ඉන්ටර්කන්ටිනෙන්ටල් ශූරතාවයේ ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ඒ වෙන අතර එයත් WW තුළ වසර 25කට පසුවීම විශේෂත්වයක්. ඉතින් එම ජයග්‍රහණය සමග ජෝන් සීනා WW තුළ ග්‍රෑන්ඩ් ස්ලෑම් චැම්පියන් කෙනෙක් බවට එදිනපත් වුණා. ඉතින් මොකද්ද මේ ග්‍රෑන්ඩ් ස්ලෑම් චැම්පියන් කෙනෙක් කියන්නේ?
ග්‍රෑන්ඩ් ස්ලෑම් චැම්පියන් යනු WWE තුළ තිබෙන ප්‍රධාන ශූරතාව දෙක වන WWE ශූරතාවය හෝ වර්ල්ඩ් හෙවිවේට් ශූරතාව කියන මේ දෙකෙන් එකක ජයග්‍රහණයක්. ඒ වගේම යුනයිටඩ් ස්ටේටස් ශූරතාවය, WWE ඉන්ටර්කන්ටිනෙන්ටල් ශූරතාවය සහ WWE ටැග් ටීම් ශූරතාවය යන මේ ශූරතා හතරම WWE තුළ ජයග්‍රහණය කර තිබෙන අයට තමයි ග්‍රෑන්ඩ් ස්ලෑම් චැම්පියන්ලා කියලා කියන්නේ. ඉතින් ජෝන් සීනා WWE ලෝක ශූරතාවය 17 වතාවක් ජයග්‍රහණය කර තිබෙනවා. ඊට අමතරව WWE ටැග් ටීම් ශූරතාවය 4 වතාවක්, WWE යුනයිටඩ් ස්ටේටස් ශූරතාවය 5 වතාවක් සහ පළමු වරට ඉන්ටර්කන්ටිනෙන්ටල් ශූරතාවය පසුගිය රෝ ෂෝ එකදී ලබා ගැනීමත් සමග ඔහුත් ග්‍රෑන්ඩ් ස්ලෑම් චැම්පියන් කෙනෙක් බවට පත් වුණා. මූලාශ්‍ර වලින් පෙන්නුම් කරන පරිදි ඩොමිනික් සමග මේ තිබූ තරඟ මුලින්ම සැලසුම් කර තිබෙන්නේ මෙම මාස 30 වෙනිදා පැවැත්වීමට නිමිත Survivor Series වලදී පවත්වන්න. නමුත් පසුව WWE විසින් මෙම තරඟය ඊට පෙර පැවැත්වීම තීරණය කර තමයි පසුගිය රෝ එකේදී මෙම තරඟය පැවැත්වුවේ. ඉතින් එතනින්ම පැහැදිලි වෙන ජෝන් සීනා සම්බන්ධව WWE හට Survivor Series War Games වලට වෙනස් සැලසුමක් තිබෙන බව. දැනට මේ සම්බන්ධ වාර්තා වන්නේ නම් ජෝන් සීනා මෙවර Survivor Series War Games තරඟයට සහභාගී වන බවයි. ඒ වගේම මින් පෙර පැතර ගිය පොඩි කටකතාවක් තමයි ජෝන් සීනා සහ රේ මිස්ටීරියෝ අතර තරඟ Survivor Series War Games වලදී පැවැත්වීද යන්න පිළිබඳව. නමුත් අපිත් ඉහත සඳහන් කර කරුණු දෙකින් විශ්වාස කරන්නේ ජෝන් සීනා මෙවර War Games තරඟයට සහභාගී වන බවයි. මොකද ජෝන් සීනා විශ්‍රාම යාමට ආසන්නව සිටින නිසා ඔහුගේ WWE වෘත්තියට War Games තරඟයකුත් එකතු කර ගනී කියලා අපි හිතනවා. අපි බලමු ලබන සතියේ නිව්යෝක් නගරයේදී පැවැත්වීමට නියමිත රෝ ෂෝ එකදී කුමක් සිදු වෙයිද කියලා. මොකද එම රෝ ෂෝ එකට ජෝන් සීනා සහභාගී වෙනවා. ඉතින් ඔහු සම්බන්ධව මෙවර Survivor Series War Games වලදී තිබෙන සැලසුම නිල වශයෙන්ම ඉදෙන තහවුරු වෙනවා. ඉතින් මේ වෙද්දිත් ඔයාලා දන්නවා අපේ ළමා කාලේ සුන්දර ජෝන් සීනා WWE තුල තරඟකරුවෙක් ලෙස පෙනී සිටින්නේ තවත් මාසයක් වෙන කෙටි කාලයක් පමණයි. ඔහුගේ WWE වෘත්තීය විශ්‍රාම තරඟය දෙසැම්බර් මාස 13 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඉතින් ඔහුට කරන ගෞරවයක් වශයෙන් ඔහුගේ විශ්‍රාම තරඟය නරඹන්න කියන මතක් කිරීම කරන ගමන් අද වීඩියෝ එක අවසන් වෙනවා. අපි නැවතත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ වීඩියෝ ඔයාලට හොඳයි කියලා හිතනවා නම් වීඩියෝට ලයික් කරන්න. වීඩියෝ සම්බන්ධව ඔයාලගේ අදහසුත් තිබෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට බලන්න වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම මෙවැනිම වීඩියෝ තව තවත් බලන්න වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. වීඩියෝ නරඹුව ඔබ සැමට ගොඩාක් ස්තුතියි. හැමෝටම සුබ දවසක්.